තංගමලේ රක්ෂිතය පිහිටලා තියෙන්නේ හපුතලේ නගරේ අපි හැමෝම දන්න ඇඩිෂන් බංගලාව ආශ්‍රිතව. මෙම රක්ෂිතය ගොඩාක්ම ප්‍රසිද්ධ වෙන්නේ කුරුල්ලන් නැරඹීම සඳහා. 1938 වසරේදී රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කරපු තංගමලේ රක්ෂිතය හෙක්ටයාර 131ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත වෙනවා. කුරුල්ල බලන්න ආස කරන කට්ටියට නම් මේක පාරාදීසයක්. එඩිෂන් බංගලාව වෙනකම්ම යන්නේ නැතුව වාහනයකින් වගේ යනවා නම් අතරමඟ නතර කරලා ඒ පාර දිගේ ඇවිදගෙන යන ගමනොත් ගොඩාක් කුරුල්ල බලා ගන්න පුළුවන්. ඊට අමතරව ගොඩාක් ලස්සන තැන් එහෙමත් හම්බ වෙනවා මේ පාර දිගේ යනකොට. කැලේ ඇතුළට යනකොට මුලින්ම හම්බ වෙන්නේ තේවතු යායක්. මේ කොටසෙත් කුරුල්ල ගොඩාක් තක බලා ගන්න පුළුවන්. වඩා වැදගත් දේ තමයි කුරුල්ලෝ එලිමහනෙම ඉන්න හින්දා ඌව ෆොටෝග්‍රාෆ් කරගන්න හරිම ලේසි. මේ ඉන්නේ කළු බීම් සැරියා. එහෙමත් නැත්නම් බ්ලැක් බර්ඩ් කියලා කියනවා. උන්ව විශේෂයෙන්ම කඳුකර සීතල පළාත්වල තමයි දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. උගේ නාදය නම් හරිම ලස්සනයි. බලන්නකෝ. ඉස්සරහටත් මෙයාව නිතරම මට හම්බ වුණා. ග්‍රේ-හෙඩඩ් කනේරි ෆ්ලයි කැචර් එහෙමත් නැත්නම් අලු හිස්කහ මැසිමාරා. මේ කුඩා පක්ෂියා මේ කැලේ නිතරම බලා ගන්න පුළුවන්. හරිම සුලභයි. මේ ජෝඩුව උගේ කූඩුව හදන්න අවශ්‍ය කරන කෙඳි වර්ග එකතු කරන ගමන් වගේ. ඒගොල්ලෝ හරිම කඩිසරයි. මේ ඉන්නේ අඳුරු නිල් මැසිමාරා. එහෙමත් නැත්නම් ඩල් බ්ලූ ෆ්ලයි කැචර් කියලා කියනවා. ඌ ලංකාවට ආවේනික කුරුල්ලෙක්. බලන්නකෝ පාර අයිනේ මිනිසුන්ගේ කොපමණ බාධා තිබුණත් බැම්ම අයිනේ සැඟවුණු ස්ථානයක ඌ කූඩුව හදනවා. ලංකාවට ආවේනික හරිම ලස්සන කුරුල්ලෙක්. මේ පක්ෂියාගේ තියෙන තවත් විශේෂත්වයක් තමයි 2010 වසරේ නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ රුපියල් 50 මුදල් නෝට්ටුවේ මේ කුරුල්ලගේ පින්තූරය සටහන් වී තිබේ. ඒකෙන් පේනවා නේද මේ කුරුල්ලා කොච්චර වටිනා සත්වෙද්ද කියලා. මේ දෑකැති දෙමලිච්චත් උගේ උදේ ආහාර වේල හොයාගෙන මකුළුවෙක් වගේ සතෙක් අල්ලගෙන ඉන්නේ. බලන්නකො මේ අයිස්ක්‍රීම් බීන් ගහ මල් වලින් පිරීලා. ටිකක් ලං වෙලා බලද්දි තමයි මේ ගහට මොනතරම් කුරුල්ලෝ ආකර්ෂණය වෙනවද කියලා පේන්නේ. මේ ඉන්නේ ලංකාවට ආවේනික කුඩා ගිරා විශේෂයක් වෙන ගිරා මනිත්තා. ගොඩක් වෙලාවට අපිට මුන්ගේ හඬ විතරනේ ඇහෙන්න හම්බ වෙන්නේ. මේ ගහේ නම් ඌ බොහොම නිදහසේ ගත කරනවා. අපිට ෆොටෝ ගහන්න අවශ්‍ය තරම් කාලය දෙනවා. ශ්‍රී ලංකන් වයිට් අය කෙනෙකුත් ඉන්නේ. එයත් ලංකාවට ආවේනිකයි. රන්හලල් කොට්ටෝරුව. ඌත් ලංකාවට ආවේනික ඉතා සුලභව හම්බ වෙන කොට්ටෝරු විශේෂයක්. ඌට ගිලගණ්ඩත් අමාරු තරම් විශාල සතෙක් අල්ලගෙන පොරබදින ගමන් වගේ ඉන්නේ. මේ පළාතේ ලංකාවට ආවේනික ශ්‍රී ලංකා අඩුගිරවා සුලභව හිටියත් ඌව බලාගන්න හම්බ වෙන්නේ හරිම කලාතුරකින්. දැන් වුණත් ඌ ඉන්නේ මේ උස ගහේ මුදුනේ. අනෙක් වෙලාවට මේ කුරුල්ල හරිම ഘോഷාකාරී. රංචු වශයෙන් තමයි ගොඩක් වෙලාවට ඌ ඉන්නේ. මේ වෛරපිය මැසි සැරටිත්තා එහෙමත් නැත්නම් බාවින් ෆ්ලයි කැචර් උගේ කූඩුව හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය එක්රැස් කරන ගමන් ඉන්නේ.
ලංකාවේ ප්‍රීනියා විශේෂ 4ක් පමණ දැක බලා ගන්න පුළුවන්. මේ ඉන්නේ අලු ප්‍රීනියා. කඳුකර පළාත්වල වඩාත් සුලභව දැක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විශේෂය. කැලේ ඇතුළට ගමන් කරනකොට රිවර්ස් ටර්න් ඕටන් ප්ලේන්ස් වල වගේ හැඟීමක් ඇඟට දැනෙනවා. පේනව නේද? කැලේ ඇතුළේ තියෙන කුරුල්ලන්ගේ ഘോഷාව. හැබැයි මේ කොටසේ කුරුල්ල බලන්න චුට්ටක් අමාරුයි. දවල් වෙනකොට එඩිෂන් බංගලාව බලන්න එන වාහන වලින් පාර වැහිලා යනවා. එම බංගලාව අයිනෙන් තමයි කැලේ ඇතුළට කෙනෙකුට යන්න අවශ්‍ය නම් යන්න වෙන්නේ. එතකොට එම පාර කැලේ මැදින් ගිහිල්ලා ඉදල් ගස් ඉන්නටම වැටෙනවා කියලා කියනවා. මමත් ඒ පාර දිගේ කිලෝමීටරයක් දෙකක් විතර කැලේ මැද්දටම ගියා. මේ කළුබිම් සැරියා එහෙමත් නැත්නම් බ්ලැක් බර්ඩ් ගහක කරුවක් අතර උගේ කූඩුව හදනවා. ටිකක් ඇතුළට යනකොට මේ ගස් යම්කිසි පරතරයකින් තමයි පිහිටලා තියෙන්නේ. උස ගස්, පයිනස් වගේ ගස් වලින් මේ කොටස සමන්විත වෙනවා. කුරුල්ලෝ නම් ටිකක් අඩුයි මේ කොටසේ. මම අන්තිමට ගොඩක් පෙරුම් පුරාගෙන බලන්න හිටපු කුරුල්ලවත් මට හම්බ වුණා. එයා තමයි කහ කොණ්ඩයා. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකන් yellow eared bulbul. ලංකාවට ආවේනික මේ කුරුල්ලව දැක බලා ගන්න නම් හරිම අපහසුයි. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට තනියම තමයි ජීවත් වෙන්නේ. කලාතුරකින් කණ්ඩායම් වශයෙන් උත් දැක බලා ගන්න පුළුවන්. මේ පළාත දේශගුණය නම් හරීම අනපේක්ෂිතයි. උදේ පාන්දර හොඳටම අවුව පායලා තිබුණත් කැලේ ඇතුළට යනකොට මීදුම වලින් වැහිලා කැලේ සම්පූර්ණයෙන්ම මීදුම වසා ගන්නවා. කැලේ මැද්දටම යනකොට වනාන්තරයේ ස්වභාවය ක්ෂණිකව වෙනස් වෙනවා. මේ කොටසේ තියෙන වැඩි උස නැති ඇඹරුණු කෙටි ගස්
ඒවල මීවන පාසි වගේ දේවල් වැවිලා තියෙනවා. හරියට හෝටන් ප්ලේන්ස් වල බලා ගන්න පුළුවන් වනාන්තරවල ස්වභාවය තමයි මෙතන තියෙන්නේ. එතන නම් හරිම ලස්සනයි වගේම නිස්කලංකයි. මේනි අලු කෑදැත්තේ සෑම ප්‍රදේශයකම වගේ දැක බලා ගන්න පුළුවන් ලංකාවට ආවේනික කෑදැති විශේෂය. මේ කුඩා ලේන ලංකාවේ සාමාන්‍යයෙන් දකින ලේන විශේෂය නෙමෙයි. මෙයාට කියන්නේ ලෙයාඩ්ස් පාම් ස්ක්විරල් කියලා. අපි සාමාන්‍යයෙන් අපේ ගම්වල දකින ලේනට වඩා මෙයා තරමක් අඳුරු පාටයි, ටිකක් කුඩයි. ඒ වනාන්තරයට මම දවස් කිහිපයක්ම ආවා. එතකොට මේ වනාන්තරය ඇතුළේ තියෙන සෑම ප්‍රදේශයක්ම වගේම මට කවර් කරගන්න පුළුවන් වුණා. හැබැයි කෙනෙකුට ඕන නම් එක දවසෙන් වුණත් මේ කැලේ ඇතුළේ සංචාරය කරලා කුරුළු ටික බලාගෙන ඇඩිජන් බංගලාවත් බලලා සුන්දරත්වයේ විඳලා යන්න පුළුවන්. මේක කුරුල්ලන්ට පාරාදීසයක් කියලා නිසකයෙන්ම කියන්න පුළුවන් තැනක්. හරි, ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.